අම්මා විසින් පුතාට කියන දෙයක් තමයි තියෙන්නේ. නාන් පෝන පින්නුම් නී වාල වේண்டும். මම ගියාට පසු ඔයා ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ මවකගේ තියෙන ආදරේ ලොකුම පරිත්‍යාගය. මම නැති වුණත් ඔයා සතුටින් ජීවත් වෙන්න ඕන කියන එක. යෙන්දන් මුච්චි උනකුල්ලුම් මුන්දු. මගේ හුස්ම තාමත් ඔයා තුල තියෙනවා. ඒ කියන්නේ අම්මා කෙනෙක් නැති වුණා කියලා අම්මගේ ආදරේ අඩුවීමක් වෙන්නේ සදාටම මේ විශ්වය තුල ඒ ආදරේ ඒ වගේම තියෙනවා. වානින්ගුම් වන්නම් පූවෙල්ලාම් වාසම්. අහස පුරාවටම පාට තියෙනවා, මල් වල තව සුවඳ තියෙනවා. දුක තිබුණත් ජීවිතේ තවමත් ලස්සනට තියෙනවා කියලා අදහසක් තමයි මෙතනදී කියන්නේ. நான் வாழும் உலகில் தெய்வங்கள் உண்டு. මම ජීවත් වෙන ලෝකේ දෙවියන් ඉන්නවා. ඒ කියන්නේ අම්මා තමයි දරුවෙක්ගේ පළවෙනිම දෙවියන් වෙන්නේ. நீயன் பெருமையின் எல்லை. ඔයා තමයි මගේ ජීවිතයේ ලොකුම ආඩම්බරය. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගේ ජීවිතයේ ලොකුම ජයග්‍රහණය තමයි දරුවාගේ සතුට. උන්දන් තන්දෙයි පෙයර් සොල්ලුම් පිල්ලෙක්. ඔයාගේ පියාගේ නම ගෙනියන දරුවෙක් වෙන්න. ඒ කියන්නේ පවුලේ ගෞරවය රැක ගන්න දරුවෙක් වෙන්න. ඌරුම් පිරිවිල්ලේ කලංගාදේ එන් කන්නේ. වෙන්වීමක් නැහැ. දුක් වෙන්න එපා මගේ පුතේ. උලගම් විලයාඩ උන් කන්නුන්නේ. ලෝකය ඔයා ඉස්සරහා දිගටම ගලාගෙන යයි. ඒ වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. කාලම් කරින්දෝඩුම් උන් வாழ்வில் துணை சேரும். කාලය ගෙවීමත් සමග ඔයාගේ ජීවිතේට අලුත් ආරක්ෂාවක් එයි. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේට අලුත් සතුටක් එයි. මතක අමතක කරන්නේ නැතුව ඒ මතකත් එක්ක ලස්සන ජීවත් වෙන්න. එහෙම අදහසක් තමයි අම්මා කියන්නේ පුතාට. මීන්දුම් නාන් උන් පිල්ලේ. නැවතත් මම ඔයාගේ දරුවෙක් වෙන්න. මේක තමයි බැඳීමක තියෙන ලස්සනම ප්‍රකාශය. ඉංගේ පෝනාලුම් නානුම් වරුවෙන්. ඔයා කොහේ ගියත් මම ඔයා පස්සෙම එන්න. ආදරය කියන එක දුරින් මනින්න බෑනේ. කන්නාඩි පාර නානුම් තෙරිවේ. කන්නාඩිය බලන්න මාව දකින්න පුළුවන්. මෙතන දරුවා තුල අම්මා ජීවත් වෙනවනේ. මම කියනවට මේ සින්දුව බලන්නකො විෂුවල් එකත් එක්ක. ඒතර ලස්සන වල තේරෙයි ඒක. අන්නේ මීයුම් මෙන්නුයි පිල්ලේ. අනේ මගේ පුතේ, ඔයා මගේ ජීවිතේ කොටසක්. මෙතනදී බලන්න අම්මගේ ආදරේ කවදාවත් අවසන් වීමක් නැහැනේ. ඒ කියන්නේ මෙතනදී මේ ගීපද පීලියේ තියෙන්නේ ඔයා මගේ ජීවිතේ කොටසක් කියන අදහසක්. நான் பாடும் தாலாட்டு நீ தூங்க காதோறும் என்றென்றும் கேட்கும். நான் பாடும் தாலாட்டு நீ தூங்க காதோறும் என்றென்றும் கேட்கும். මම ගායනා කරන මේ නැලවිලි ගීතය නැත්තම් තාලාට්ටුව ඔයාගේ ජීවිතේ සදාටම ඇසෙන්නේ තියෙයි. අම්මා ළඟ නැති වුණත් අම්මගේ ආදරය රැට නිදා ගන්නකොට ඇයගේ නැලවිලි ගීත නිකන් කනට ඇහෙනවා වගේ දැනෙන දෙයක් තමයි මෙතනදී තියෙන්නේ. සින්දුවට අනුව අම්මා නැති අඩුව වැඩිපුරම දැනෙන්නේ ඒ කියන ළමයට. அம்மா அம்மா நீ எங்க அம்மா உன்னை விட்டா எனக்காரு அம்மா